අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. අපි දන්නවා මේ වෙලාවේ සජීවීව අපි නඩබමින් ඉන්නවා කියලා මුළු ලංකාවේ සියලු දෙනාම. අවුරුදු සමය ගත වෙලා අවසාන වෙලා වුණත් අපි ඔබ සියලු දෙනාටම ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම අලුත් අවුරුදු කාලේ කොහොමද? බොහොම සතුටින් හිටිය කියලා අපි දන්නවා. ඔබ ඇඳුම් පැළඳුම් ගන්න ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ ආයතනයකට. එහෙම නැත්නම් ලුක් එකට පේන රිච් එකට අඳින්න පුළුවන් රිච් ලුක් ආයතනට ආව කියලා අපි දන්නවා. ලංකාවේ එක ශාඛාවක් නෙමෙයි ශාඛා 5ක්ම තිබෙනවා. ඔබ කොට්ටාවට එන්නේ නැති සමහර වෙලාවට. එහෙම නැත්නම් ඔබ යන්නේ නැති මහරගමට. එහෙම නැත්නම් ඔබ යන්නේ නැති කළුතරට. එහෙම නැත්නම් ඔබ යන්නේ නැති මීගමුවට. එහෙම නැත්නම් රත්නපුරයට යන්නේ නැති. ලංකාවේ ඔබ කොහේ හිටියත් මෙන්න මේ කියන රිච් ලුක් ශාඛා 5න් එකකට හරි ඔබ ආවා නම් ඔබ ඇඳුම් මිලදී ගත්තා නම් ඔබ සියලු දෙනාම දන්නවා අද දවසේදී කොයි වගේ ජයග්‍රහණයක් ඔබට උරුම වෙනවාද කියලා. ලංකාවේ හැමෝම කතා බහ කරන ජයග්‍රහණයන් රැසක් ලබා දෙන තෑගි භෝග රැසක් ලබා දෙන රිච් ලුක් ආයතනය අද දවසේදීත් වාසනාවන්තයන් 5 දෙනෙක් තෝරාපත් කරගන්න සූදානම් වන්නේ. ඔබ දන්නවා මීට පෙර දිනුම් ඇඳීම් වලදී ඔබට කොයිතරම් ආකාරයේ තෑගි ගණනාවක් ලබා දුන්නාද කියලා. විශේෂයෙන්ම ගෙදර දොරට අවශ්‍ය වන දේවල් විතරක් නෙමෙයි මගතොටට අවශ්‍ය වන දේවල් පවා ඔබට ලබා දෙන්න රිච් ලුක් ආයතනය කටයුතු සූදානම් කළා. ඉතින් අද දවසේදී සුවිශේෂී තෑගි 5ක් ඔබට ලබා දෙන සූදානම් වෙලා තිබෙනවා. ඇත්තට දැන් අපි සූදානම් වෙලා ඉන්නේ අවස්ථාව උරගා බලන විශේෂයෙන්ම අපි ඔබට සඳහන් කළා ශාඛා 5න් වාසනාවන්තයන් 5 දෙනෙක් තෝරා ගන්නවා කියලා. රුපියල් 7000කට වැඩි භාණ්ඩ මිලදී ගත්තොත් ඔබ ඇඳුම් පැළඳුම් හෝ තවත් භාණ්ඩ මිලදී ගත්තොත් ඒ බිල් එකට තමයි ඒ බිල් එකේ වටිනාකමට තමයි ඔබට කූපන් එකක් ලැබෙන්නේ. ඒ කූපන් එක ලැබිලා ඔබ ෆිල් කරලා බොක්ස් එකට දාලා ඉවරයි. දැන් ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඔබට ලැබෙන තෑග්ග මොන වගේ තෑග්ගක්ද කියලා. ඇත්තටම ඔබට ලැබෙන තෑග්ග සුවිශේෂී තෑග්ගක්. මොකද හේතුව ලෝකයේ තියෙන ප්‍රබලම තෑග්ග ඔබට ලැබෙනවා. ඒකට හේතුව තමයි මෑතකදී ඔබ දන්නවා හඳට ගියා. හඳ වටා රවුමක් ගිහිල්ලා කණ්ඩායමක් නැවත වතාවක් පොළවට ආවා. ඒතර මේ හඳට යනකොට මේ හඳට යන කණ්ඩායම ඔවුන්ට ජංගම දුරකථන අරගෙන යන්න ඕන කියලා ඉල්ලීමක් කළා. ඉල්ලීමක් කළාම මුළු ලෝකයේම තියෙන සියලුම බ්‍රෑන්ඩ් එහෙම නැත්නම් සන්නාම ඔවුන් යෝජනාවලියට එකතු කළා. ඒ යෝජනාවලදී අවසානයේදී ප්‍රමිතිගත තත්ත්වයෙන් උසස් ගුණාත්මක භාවයේ තියෙන ජංගම දුරකථන 5ක් ඔවුන්ට රැගෙන යන්නට අවස්ථාව ලබා දුන්නා. මොකද්ද මේ ජංගම දුරකථනයේ සන්නාමය? ඒ තමයි iPhone එක. iPhone 17 Pro එකක් අරගෙන යන්න ඔවුන්ට අවස්ථාව ලබා දුන්නා. මොකද ඒකට හේතුව මේ පීඩනය දරා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉහළ ආකාශයේ හඳ වටා යනකොට ඒ තියෙන තත්ත්වයන් පාලනය කරගන්න පුළුවන්. ලෝකයේ තියෙන ප්‍රබලතම ජංගම දුරකථනය තමයි iPhone 17 Pro කියලා කියන්නේ. ඉතින් මුළු ලෝකෙම මවිතයට පත් කරපු ඒ ජංගම දුරකථන 5ක් ඔබට රිච් ලුක් ආයතනය ලබා දෙන්න සියලු කටයුතු සූදානම් කරලායි තියෙන්නේ. ඒක නිසා ඔබ අද දවසේදී වාසනාවන්තයෙක් කරන්න අපි සූදානම්. හැබැයි ලක්ෂ ගණනක් වාසනාවන්තයන් ඔවුන්ගේ වාසනාව උරඟා බලන සූදානමින් ඉන්න අතරේ ඔවුන් අතරින් 5 දෙනෙක් පමණයි වාසනාව උදා කරගන්නේ. හැබැයි එක්කෙනෙක් කොට්ටාවෙන්, එක්කෙනෙක් මහරගමින්, ඒ වගේම මීගමුවෙන්, කළුතරින්, රත්නපුරෙන් තමයි අපි මේ වාසනාවන්තයන් තෝරාපත් කරගන්න සූදානම් වන්නේ. මුළු ලෝකෙම ඔබේ අතට ගන්න පුළුවන් තාක්ෂණික භාවිතයේ තියෙන, ඒ වගේම ලෝකෙම කියවන්න පුළුවන්. සමහර වෙලාවට ඔබට බිස්නස් එකක් කරනවා නම් ඒ බිස්නස් එකේ වීඩියෝ ටික, ෆොටෝස් ටික හරියට ලස්සනට ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය අසුරු කරනවා. සමාජ මාධ්‍යයට ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් එකතු කරන්න පුළුවන්. මේ iPhone 17 Pro ජංගම දුරකථනය ඔබේ කරගන්න අවස්ථාව උදා කර දෙන්නයි සූදානම් වන්නේ. මුලින්ම අපි රිච් ලුක් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ ඇතුළු සියලුම දෙනා බොහොම ගෞරවයෙන් පිළිගන්නා ගමන්ම අද දවසේදී වෙනදා වගේම අධීක්ෂණ මණ්ඩලයක් අපිට ටික අත්වල බැඳගෙන ඉන්නවා. ඇත්තටම කිව්වොත් එහෙම මේ අධීක්ෂණ මණ්ඩලය අපිත් එක්ක ඉන්නේ විනිවිද භාවය සම්බන්ධව කටයුතු කරන්න. මේ විනිවිද භාවය සම්බන්ධව කටයුතු කරන්න අපේ ගෞරවනීය අධීක්ෂණ මණ්ඩලය බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නයි සූදානම් වන්නේ. මුලින්ම අපි
නුගේගොඩ ලංකා බැංකුවේ ප්‍රධාන කළමනාකරු WDH සුමිරත් මහතා බොහොම ගෞරවයෙන් ආදරයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම නීතිඥ සිතාරා ලියනගේ මැතිණිය බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මහරගම පොලිසිය රථවාහන අංශයේ ස්ථානාධිපති බුද්ධික අබේකෝන් මහතාවත් බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද දවසේදී අපට ඉන්න අධීක්ෂණ මණ්ඩලය තමයි මේ. නැවත වතාවක් නම් මතක් කරන්නම් මම නුගේගොඩ ලංකා බැංකුව ප්‍රධාන කළමනාකරු WDH සුමතිරත්න මහත්මයා, ඒ වගේම නීතිඥ සිතාරා ලියනගේ මැතිණිය, ඒ වගේම මහරගම පොලිසිය රථවාහන අංශයේ ස්ථානාධිපති බුද්ධික අබේකෝන් මහතා අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නවත් දවසේදී බොහොම ආදරයෙන් ගෞරවයෙන් මේ අධීක්ෂණ මණ්ඩලය පිළිගන්නා ගමන්ම අපි සූදානම් වෙනවා මෙන්න දිනුම් ඇදීම සිද්ධ කරන්න. ලංකාවේ ඔබ මේ වෙලාවේ සජීවීව අපිත් එක්ක ඉන්න. අපි සූදානම් ඔබ අතරින් වාසනාවන්තයන් 5 දෙනෙකු අද දවසේදී රිච් ලුක් ආයතනයේ මේ ජයග්‍රාහී කිරුළ එහෙම නැත්නම් මේ ජංගම දුරකථනය ඔබට ලබා දෙන්න. මුලින්ම අපි සූදානම් වන්නේ මහරගමට යන්න. මහරගම තමයි ඉතින් හැමෝම දන්න තැන සහ යන එනකොට ගොඩ වෙන තැන. ඒ වගේම ඔබ වැඩිපුරම ගනුදෙනු කරන තැන. ඒක නිසා මහරගමට යන්නයි සූදානම් වන්නේ. මහරගම අපේ කණ්ඩායමෙන් ඉස්සෙල්ලා අරගෙන ඉන්නව ලේසියට අපි පහසුවට ලස්සනට මේක අපි දිනුම් ඇදීම සිද්ධ කරන්න ඕන. මුලින්ම අපි මේ විදිහේ ලේසි වෙන මේ දාගන්න අපි වෙනම සැලසුමක් තිබෙනවා. රයිට් ඕකේ. දැන් අපි මෙතෙන්ට ඒ සියලු කූපන් පත් ටික එකතු කරමු. මේ මහරගම ශාඛාවේ කූපන් පත් තමයි එකතු කරන්න සූදානම් වන්නේ. අද දවසේදී අපි බලමු මහරගම ශාඛාවේ කූපන් පත් අතරින් කවුද මේ ජයග්‍රාහී අවස්ථාව උදා කරගන්නේ කියලා. මේ එකින් එක එන්නේ ඔබ එකතු කරපු කූපන් පත්. සමහර වෙලාවට මේ ජයග්‍රාහී නාමය මේ කූපන් පත් අතරේ තියෙන්නත් පුළුවන්. අර පිටිපස්සෙන් එන බොක්ස් එකේ කූපන් පත් අතරේ තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඕනම එකක කූපන් පත් අතරේ තියෙන්න පුළුවන්. හැබැයි වාසනාව කියන එක ලේසි පහසු නෑ. ටිකක් අසීරුයි අමාරුයි. මොකද හේතුව මහ පොළොවේ කොච්චර මැණික් තිබ්බත් මැණිකක් හොයාගන්න එක ලේසි පහසු නෑනේ. ඒ වගේ තමයි ඔබේ වාසනාවත් ඒ අතරින් තෝරා ගන්න සූදානම්. අපි මේක දාමු. මෙන්න අපි ඔබට පේන්න සජීවීව මේ සියල්ලක් සිද්ධ කරන්නේ ගෞරවනීය අධීක්ෂණ මණ්ඩලයත් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. ඔවුනුත් අධීක්ෂණ කටයුතු සිද්ධ කරන අතරේ තමයි අපි මේ සියල්ල සිද්ධ කරන්න සූදානම් වන්නේ. අපේ කණ්ඩායම කපන්න මෙතන. කපලා බලමු. රයිට්. දාමු. එකිනෙකට තෙරපිච්ච ඔබේ කූපන් පත් තමයි මේ සියල්ලක්ම තිබෙන්නේ. ඔබට දකින්න අවස්ථාව තිබෙනවා. ලේසි නෑ. දැන් පේනවනේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. ඇත්තටම අවුරුදු කාලේ වැඩිපුරම ඇඳුම් පැළඳුම් ගන්න ලංකාවේම අය ආපු තැන තමයි රිච් ලුක් ආයතනය. දැන් මෙතන ඔයා හිතන්නේ එකක් දෙකක් තුනක් හතරක් නැහැ. ලක්ෂ ගානක කූපන් පත් තියෙනවා. ඒ කියන්නේ රුපියල් 7000කට වැඩියෙන් ඇඳුම් පැළඳුම් භාණ්ඩ ලබාගත් අය ලක්ෂ ගණනක් ඉන්නවා. ඒක නිසා තමයි ලක්ෂ ගණනින් ඔබට තෑගි ලබා දෙන්න අපි සූදානම් වන්නේ. iPhone එකක් මේ කාලේ ගන්න එක සමහර අයට හීනයක්. මොකද හේතුව ඔබ කොච්චර රැකියාවක් කරලා නැත්නම් ඔබ කරන ගුමන හෝ දෙයක් කරලා මුදල් එකතු කරත් iPhone එකක් ගන්න එච්චර ගාණක් කොහොමද වියදම් කරන්න කියලා හිතනකොට වෙන රිච් ලුක් එකකින් වාට iPhone එකක් දෙන්න සූදානම්. ඒකත් ලේසි නෑ. ඒකත් දෙන්න 17 එකක්. ඒක හින්දා අලුත් iPhone එක හිමිකාරයෙක් වෙන්න පුළුවන්. මේ හිතුවට මෙච්චරයි කියලා නෑ, තව තියෙනවා. ඒ ටිකත් අරගෙන එනවා. හරි? මේ අවසාන තව කීයක් ඉතුරු වෙලා තියෙනවද? 2යි. මේ අවසාන බොක්ස් දෙක දැනටමත් අපිට ලක්ෂ ගානක කූපන් පත් ප්‍රමාණයක් මේ ස්ථානයේ තියෙනවා. ඕනනම් ඉතින් මට මෙතන ඉඳගෙන කියන්න පුළුවන් කොහේ අයද මහරගම ශාඛාවට රිච් ලුක් ආයතනට ඇවිල්ලා තියෙන කියලා. හොරණ ඉඳලා ඇවිල්ලා තියෙනවා. එතකොට බොරලස්ගම ඉඳලා ඇවිල්ලා තියෙනවා. හෝමාගම ඉඳලා ඇවිල්ලා තියෙනවා. හෝමාගම ඉඳලා කොට්ටාවට යනතෝ මහරගමට ගිහිල්ලා තියෙනවා. ඕම් බලන්නකෝ. මේ පේන ටික විතරයි මම මේ කියන්නේ. වැඩිපුර මට පේන්නේ හංවැල්ල ඉඳලාත් ඇවිල්ලා තියෙනවා. හම්වැල්ලේ තියෙනවා. ඇඹිලි පිටියේ තියෙනවා, පන්නි පිටියේ තියෙනවා. ලේසි පාසු නෑ. ලංකාව වටේම ගොඩක් අය. ඒකට හේතුවක් තියෙනවා. මහරගම තමයි මේ විශේෂයෙන්ම ජනයා එකතු වෙන මධ්‍යස්ථානය. කොළඹින් ආවත්, එහෙම නැත්නම් මේ උඩ පැත්තෙන් ආවත්, හොරණේ පිළියන්දලින් ආවත්,
එහෙම නැත්නම් මේ අනිත් පැත්තෙන් ওই මාළමේ කඩුවෙල පැත්තෙන් ආවත් මහරගමට තමයි ගොඩක් අය එකතු වෙන්නේ. මහරගම ටිකක් සාමාන්‍ය මධ්‍යස්ථානයක් හැටියට තමයි තියෙන්නේ. ජන මධ්‍යස්ථානයක් හැටියට. ඒක හින්ද වෙන්නේ නැති මහරගමට ගොඩක් අය ඇවිල්ලා තියෙන්නේ. සමහර අය ගෙදර යන ගමන් ඇඹිලිපිටියට, රත්නපුරේට, එහෙම නැත්නම් බිබිලට, බදුල්ලට, එහෙම නැත්නම් අනිත් පැත්තට යන ගමන් කොහේ ගියත් මහරගම හරහා ගිහිපු අය එකතු වෙලා තියෙනවා. අපි බලමු අද දවසේදී මේ අය අතරින් මේ සේරම එකට එකතු කරමු. මේ මැදට දාන්න. ওই ටිකෙන් මැදට දාන්න. බිම තියන්න එපා එකක්ක. දැන් අපි සූදානම් මහරගම ශාඛාවේ පළමු ජයග්‍රාහකයා තෝරා ගන්න. ඇත්තටම අපි සූදානම් වන්නේ මේ අතරින් තෝරා ගන්න. ලේසි පාසු නෑ මේ වැඩේ. දැන් අපි තෝරා ගන්න සුවිශේෂී කෙනෙකුට ආරාධනා කරන්න සූදානම්. මට විශ්වාසයි එතුමාටත් මේක ලේසි පාසු නෑ කියලා. මම බොහොම ගෞරවයෙන් ආදරෙන් ආරාධනා කරනවා මහරගම කුෂන් හවුස් අධිපති ප්‍රියන්ත දයාසිරි මහත්මයාට බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබතුමා එන්න. මම දන්නවා එතුමාත් දැන් බය වෙලා ඉන්නේ කොහොමද මම තෝරගන්නේ කියලා. මෙන්න මෙහෙම වැඩේ තියෙන්නේ. ආපු ගමන් දැක්ක ගමන් තෝරගන්න බෑ. එතකොට ඒක හරියන්නේ නැහැ. මේකට බැහැලා හරි කමක් නැහැ. මේක ඇතුලේ කිමිදලා හරි කමක් නැහැ. මෙන්න මේ පතුලෙන් මැදින් අත දාලා නිකන් මැණිකක් හොයාගන්න වගේ මෙන්න මේ ජයග්‍රාහකයා හොයලා දෙන්න මට පළමු ජයග්‍රාහකයා iPhone 17 Pro පළමු අන්න හරි. ෂා මෙන්න මෙහෙමනේ තෝරන්න ඕනේ. එතකොටනේ හරිම කෙනා තේරිලා එන්නේ. අන්න දැක්කනේ. කවලම් කරලා කලත්තලා අහඹු ලෙස හොයාගත්තා. මෙන්න ජයග්‍රාහකයා. වැඩි දුර නැහැ. එන්නකො ඔබතුමාත් එන්න මෙතෙන්ට. ඔබතුමාත් එන්න. වැඩි දුර නැහැ. මෙන්න ජයග්‍රාහකයා. ජයග්‍රාහකයා ඇවිල්ලා වේරහැර බොරලැස් ගමුව. වේරහැර බොරලැස් ගමුවෙන් තමයි ජයග්‍රාහකයා අපට බිහි වෙන්නේ. මේ ඇවිල්ලා ජයග්‍රාහකයෙක් නෙමෙයි ජයග්‍රාහිකාවක්. ජී ශාලිකා හසන්ති. ජී ශාලිකා හසන්ති වේරහැර බොරලැස් ගමුව ඔබ තමයි පළමු ජයග්‍රාහකයා බවට පත්වන්නේ. රිච්ලුක් ආයතනයේ අවුරුදු කාලේ ඇඳුම් පැළඳුම් අරගෙන කූපන් එක පුරවලා බොක්ස් එකට දාලා ඒ අතරින් අද දවසේදී iPhone 17 Pro ජංගම දුරකථනයේ හිමිකාරීත්වය ලබා ගන්නේ ශාලිකා හසන්ති වේරහැර බොරලැස් ගමුව. මේක හොම්මම ඔබතුමා අපේ අධීක්ෂණ මණ්ඩලයට දෙන්න. අධීක්ෂක මණ්ඩලය ඒක සටහන් කරගනීවි. මෙන්න පළවෙනි කෙනා. කතාවට කියනවනේ කාන්තාව shopping කරන්න ගියාම එයාට පැය ගණන් යනවා තේරෙන්නේ නැහැ. එතකොට අපි වගේ කට්ටිය මොකද කරන්නේ? අර බංකු තියලා තියෙනවා නැත්නම් පඩි වෙලා තියෙනවා වාඩි වෙලා එයා එනකම් බලාගෙන ඉන්නවා. ආවට පස්සේ අපි එයාගෙනම දාලා කූපන් එක පුරවලා බොක්ස් එකට දානවා. අන්න එහෙම තමයි මේ දිනුම් ඇදීමත් වෙන්න පුළුවන් හැකියාව සම්භාවිතාව. හරි. මෙන්න පළවෙනි ජයග්‍රහණය අපි තෝරාගත්තා. ඒ තමයි මහරගමින් අද දවසේදී ශාඛාවෙන් අපට හැකියාව ලැබුණා පළමු ජයග්‍රාහී අවස්ථාව උරුම කරලා දෙන්න සජීවීව. මේ සියල්ලක් සජීවීව යන්නේ කිසිම කට්ටකක් මෙතන නැහැ. මෙන්න දැන් අපි සජීවීව මේ සියල්ල අහක් කරන්න යන්නේ. මේක අයින් කරන්න ඕන. අපිට දෙන්න ඔබේ සහයෝගය එන්න. උඩ දාගන්න. මේක සම්පූර්ණයෙන්ම අපි අයින් කරනවා. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකෙන්ම තමයි දෙවෙනි එකත් දෙරුක. නෑ. එහෙම අසාධාරණයක් කොහෙත්ම සිද්ධ කරන්නේ නැහැ රිච් ලුක් එක. මොකද හේතුව යාළ එහෙම්මම තමයි. සාධාරණ විදියට ගනුදෙනු කරනවා විතරක් නෙමෙයි. ඔවුන්ගේ නිෂ්පාදන ඔබට එකතු කරනවා විතරක් නෙමෙයි. ඇත්තටම ඔවුන් කරන වැඩ සියල්ලෙම පැහැදිලි භාවයක් තියෙනවා, විනිවිද භාවයක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා, ප්‍රමිතියක් තියෙනවා, ගුණාත්මක භාවයක් තියෙනවා. ඒක නිසා අපි මේ පැත්තට අරන් යන්නේ. මෙහෙට අරන් යන්න. මේ පැත්තට අරන් යන්න. ওই පැත්තේ බොක්ස් තියෙන්නේ. මෙහෙට අරන් යන්න. මෙහෙට අරන් යන්න. ආන්න රයිට්. very good. ඒක අපි යවනවා එළියට. දැන් ඊළඟ ටික අපි ගේන්න තමයි සූදානම් වන්නේ. අපි ඊළඟ ටික ගේන්න ටික වෙලාවක් ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා මතක් කරන්න ඕන විශේෂයෙන්ම රිචුලුක් ආයතනය පිළිබඳව අම්මට තාත්තට, නැන්දට මාමට, ආච්චිට සීයට, අයියට අක්කට, නංගිට මල්ලිට, දුවට පුතාට කැමති විදිහේ ඇඳුමක් පැළඳුමක් ගන්නවා නම්, එහෙම නැත්නම් ගෙදර ලස්සන කරන ඕනෑම භාණ්ඩයක් ගන්නවා නම් කාට හරි තෑග්ගක් දෙන්න ඕන. විදිහේ භාණ්ඩයක් ඔබ මිලදී ගන්නවා නම් ඔබට ප්‍රමිතියක් තියෙන ගුණාත්මක භාවයක් තියෙන ඔබේ සාක්කුවට වාසි වෙන විදිහේ ලාභයක් එක්ක මේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ඔවුන් උදා කරලා දීලා තියෙනවා. ඒ නිසා ඔබට අවුරුදු කාලය කියලා වෙනසක් නැහැ. වෙනත් දවස් වලටත් රිචුලුක් ආයතනයට shopping කරන්න යන්න පුළුවන්. විශේෂ වරප්‍රසාද තියෙනවා, ඩිස්කවුන්ට් තියෙනවා. ඒවත් ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. බැංකු කාඩ් එකක් එහෙම තියෙනවා නම්
ඩිස්කවුන්ට් ලබා දීලා තියෙනවා. ඒක නිසා යන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඊළඟට අපි යන්න සූදානම් වන්නේ මීගමුවට. අපි මීගමුව ශාඛාවට යන්න සූදානම්. අපිට මීගමුව ශාඛාවේ ටික ගේන්න පුළුවන්. රෙඩි? හායි. අන්න ඒකනේ. රිච් ලුක් එකේ වැඩ කරන කට්ටිය එහෙම තමයි. යක්කු වගේ වැඩ. මොකද හේතුව ඔබ ඇවිල්ලා බලන්න කොච්චර ඉහළ පිළිගැනීමක් තියෙනවද කියලා. සුහදශීලී සිනහවෙන් ඔබ පිළි අරගෙන ඔබට අවශ්‍ය කරන සියල්ල ලබා දීලා බොහොම යහුසුලුව කටයුතු කරන කණ්ඩායමක්. මේ අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නේ කට්ටිය. මෙන්න මීගමුව. මීගමුවේ රුපියල් 7000ට වඩා වැඩි භාණ්ඩ මිලදී අරගෙන කූපන් පත් එකතු කරලා ඒ කූපන් පත් වලින් අපි සූදානම් වෙනවා මෙන්න දෙවනි iPhone 17 Pro ජයග්‍රාහකයා තෝරා ගන්නට. විවෘත කරන්න බොක්ස් එක. මීගමුවට යනවා අපි. මීගමුවත් ලේසි පාසු නෑ. කැපුවා. අවුරුදු කාලෙටත් මීගමුවේ රෙදිපිලි ආභරණ ලබා ගන්නවත් තමයි. ඒ වගේම තමයි නත්තල් කාලේ. නත්තල් කාලෙත් එහෙමම තමයි. මම නම් පොඩි යෝජනාවලියක් ඉදිරිපත් කරනවා රිච් ලුක් ආයතනට ඕන මීගමුවට නත්තල් කාලයටත් තව දිනුම් ඇදීමක් ඕන නම් සිද්ධ කරන්න පුළුවන්. එවනේ ආන්න ඒකනේ මාත් ඒක එකඟ වෙනවා කියලා මම දන්නවා. නත්තල් කාලෙත් අපි මීගමුවට යමු. හරි. මෙන්න මීගමුව. ඉස්සෙල්ලා කියන්න ඕනේ මේ මහරගමට ඒක තමයි මහරගමට දෙන එක කියන්න ඕන. එන්නේ කමන්නේ මැඩම් මෙන්න. මෙන්න මහරගම ජයග්‍රාහකයා වෙනුවෙන් ජයග්‍රාහිකාව වෙනුවෙන් මහරගම ජයග්‍රාහිකාව වෙනුවෙන් ලැබෙන iPhone 17 Pro ජංගම දුරකථනය. මේ වගේ ජංගම දුරකථනයක් ළඟ තියෙනවා කියලා කියන්නේ ඔබේ සමස්ත ජීවිතේ ලොකුම ලොකු හීනයක් ඉටු වුණා හා සමානයි. ඒ නිසා මේ ජංගම දුරකථනයේ හිමිකාරීත්වය ඔබට හඳටත් ගිය ජංගම දුරකථනයක් ඔබටත් ලැබෙන බව මතක තියාගන්න. එහෙනම් දෙවැනි එක මීගමුවට. මීගමුවට යමු අපි. මෙන්න මීගමුවට යන්න සූදානම් වන්නේ අපි මේ ජංගම දුරකථනේ මෙතනින් තියමු නේද? ඔබතුමා ඔක බලා ගන්න ඕන. එතනින්ම තියලා අපි සූදානම් මීගමුවේ දිනුම් ඇදීම සිද්ධ කරන්නට. මීගමුවේ අපි මේ වාසනාවන්තයා හෝ වාසනාවන්තිය තෝරා ගන්නට අපි ගෞරවයෙන් ආරාධනා කරන්න සූදානම් වෙනවා මේ වෙලාවේදී. GSS Enterprises ගරු අධිපති සමන් මුදලිගේ මහත්මයාට බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. එන්න මීගමුව අරතරන් නැතත් ඒ හා සමානව තියෙනවා. ඒක නිසා ඔබතුමා මේ අවස්ථාව බලන්න ඕන. අන්න එහෙම. පොඩ්ඩක් මැද්දට බැස්සක් කමන්නේ. ඕනනම් මැදට වහින්නත් පුළුවන්. රයිට්. අපිට හම්බ වෙනවා. වෙන්න ජයග්‍රාහී අවස්ථාව. එන්න ඔබතුමාත් එන්න. අපි දෙන්නම එකතු වෙලා බලමු. ෂයි. මෙන්න මීගමුව. මීගමුවට රුපියල් 7000කට වැඩියෙන් රිච් ලුක් ආයතනට ගිහිල්ලා භාණ්ඩ මිලදී අරගෙන ඒ කූපන් එක ෆිල් කරලා බොක්ස් එකට දාලා අද දවසේදී iPhone 17 Pro ජංගම දුරකථනයේ හිමිකාරීත්වය ලබා ගන්නේ කවුද? රෝස් ගාඩන් ටෙම්පල් රෝඩ් පන්සල පාර තිඹිරිගස් කටුවේ පන්සල පාරේ රෝස් ගාඩන් එකේ ඉන්න මෙයා කවුද? මෙන්න ජයග්‍රහණය ලබා ගන්නේ APH දමයන්ති ඔබයි ජයග්‍රහී අවස්ථාව උදා කරගන්නේ iPhone 17 Pro ජංගම දුරකථනය ඔබට හිමි වෙනවා මීගමුව ශාඛාවෙන්. නැවත මතක් කරන්නම් අපි මෙන්න පන්සල පාර තිමිරිගස් කඩුව රෝස් ගාඩන් එකේ දමයන්ති ඔබ තමයි ජයග්‍රාහී අවස්ථාව හිමි කරගන්නේ. ඔබතුමාගේ අතින්ම අධීක්ෂණ මණ්ඩලයට අපි මේ කූපන් එක ලබා දෙමු. මෙන්න දෙවනි ජයග්‍රහණය. දැන් අපි ලබා දීලා තියෙනවා iPhone 17 Pro ජංගම දුරකථන දෙකක් දීලා තියෙනවා. එයින් තව ශාඛාවකට යන්න සිද්ධ වෙනවා. ඒතර මොකද කරන්න ඕන? සාමාන්‍යයෙන් අපි පෙර ක්‍රියාවලියම තමයි. මේ ටික අපි ඉවතට යවනවා. ඊට පස්සේ තමයි අනිත් ටිකට අපි අවස්ථාව ලබා දෙන්නේ. අපි මේක අරගෙන යමු. මේ මීගමුවේ කූපන් පත්. දැන් ඔබ හිතනවා නම් මේ වෙලාවේ අපේ එකක් තිබ්බනේ මොකද කියලා හිතනවා නම් ඊළඟ අවුරුද්ද තියෙනවා. ලබන අවුරුද්ද තියෙනවා. ඊළඟ අවුරුද්ද තියෙනවා. සමහරලාට මීට වඩා එහා ජයග්‍රහණයන් ඔබට උරුම කරගන්නට හැකියාව තියෙන බව මේ වෙලාවේ මතක් කරන්නට ඕන. අපි සූදානම් වෙන්නේ ඊළඟ අවස්ථාව උදා කරගන්නට.
අපි යන සූදානම් වන්නේ මීළඟට කොහෙටද? මීළඟට අපි යනවා සාමාන්‍යයෙන් මීට පෙර අවුරුදු වල දිනුම් ඇදීම සිද්ධ කරනකොට අපි සේරම බොහෝ විට එකට එකතු කළා. ඒ එකතු කළාම දිනුම් ඇදීම් වැඩිපුරම ගියේ ඒ පැත්තට. ඒක තමයි වැඩිම කාරණාව. මොකද හේතුව එහෙ වාසනාවන්තයෝ ඉන්නවා කියලා කතාවක් තියෙනවා. ඒ නිසා අපි තනි ශාඛාවක් විදියට මේ සැරේ ගත්තා. කොහෙද මේ? වාසනාවන්තයෝ ඉන්න වාසනාව තියෙන තැන කොහෙද? රත්නපුරේ මිනිපුරේට යන්න සූදානම් වෙනවා. මෙන්න රත්නපුරේ iPhone 17 Pro ජංගම දුරකථනයේ හිමිකාරීත්වය කවුද ලබා ගන්නේ? මෙන්න අපි සූදානම් ඒ කූපන් රැඟෙන්න කියලා අපි ආරාධනා කරනවා අපේ කණ්ඩායමට මේ රත්නපුරේට යන්නයි සූදානම් වෙන්නේ. රත්නපුරේ මිනිපුරේ කවුද අද දවසේදී මේ ජයග්‍රහණය හිමි කරගන්නේ? රිච්ලුක් ආයතනය හැමදාමත් වගේම මේ වගේ දේවල් සිද්ධ කරනවා. ඔබ දන්නවා ඔබට සැප පහසුවට යන්න වාහනයක් පවා කාර් එකක් පවා ලබා දීපු ආයතනයක්. ඊට වඩා වැඩි වටිනාකමක් මේ සැර එකතු කරන්න ඕනේ හින්දා අපි හැම ශාඛාවකටම එක් ජයග්‍රහණයක් බැවින් ලබා දෙන්න කටයුතු සූදානම් කළා. ඒ නිසා තමයි අපි iPhone 17 Pro ජංගම දුරකථන 5ක් ලබා දෙන්න කටයුතු සූදානම් කළේ. මෙන්න රත්නපුර අපි සූදානම් සියලු කූපන් එකට එකතු කරන්නට. රත්නපුරේ මිනිපුරේ කූපන් පත් ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. තව තියෙනවා. රත්නපුරේට මේ සැරේ අවුරුදු සරුළු. මොකද හේතුව සාමාන්‍යයෙන් ලංකාවේ සංගීත ප්‍රසංග පැවැත්වෙන අවුරුදු කාලෙට සංගීත ප්‍රසංග පැවැත්වෙනකොට ලංකාව පුරාම සංගීත ප්‍රසංග පැවැත්වෙනවා. හැබැයි ලංකාවේ වැඩිපුරම සංගීත ප්‍රසංග පැවැත්වෙන්නේ රත්නපුරේ. රත්නපුරේ සාමාන්‍යයෙන් සංගීත ප්‍රසංග 200කට 300කට එහා ප්‍රමාණයක් අවුරුදු කාලෙට පැවැත්වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒක නිසා අවුරුදු කාලෙට ගොඩක් අපේ ගායන ශිල්පීන් ශිල්පිනියන් සංගීත කණ්ඩායම් ඇස යොමාගෙන ඉන්නේ රත්නපුරේ පැත්තට. ඒක හින්දා වෙනදී අවුරුදු සාර වෙලා මේ තරම් කූපන් පත් ප්‍රමාණයක් අපට ලැබිලා තියෙන්නේ. මෙන්න රත්නපුරේ අවසාන කූපන් පත් බොක්ස් ටික අපි ඕපන් කරන්න සූදානම්. රත්නපුරය හරි රත්නපුරෙත් අති විශාල කූපන් පත් ප්‍රමාණයක් අප මුලින් සඳහන් කරා වගේ ලක්ෂ ගණනින් අපිට ගණන් කරන්න පුළුවන් කූපන් පත් ප්‍රමාණයක් මේ ස්ථානයේ තිබෙනවා. මේ සියල්ලම ඔබේ කූපන් පත්. මේ වෙලාවේ රත්නපුරේ පැත්තේ අය බලාගෙන ඉන්නවා නම් අපි බලමු ඔබ අතරින් කාටද මේ ජයග්‍රාහී අවස්ථාවන් හිමි වෙන්නේ කියලා. රත්නපුරේ නම තියෙනවා. රත්නපුරෙන් එහා තියෙනවා. දෙහියෝ විටක් තියෙනවා. තව තියෙන කොහෙද? බියගමිනුත් ගිහිලා තියෙන රත්නපුරේට. කුරුවිට තියෙනවා. ඕපනායක තියෙනවා. එතකොට තව කොහෙද? නිවිතිගල තියෙනවා. බදුල්ල තියෙනවා. සෑහෙන තියෙනවා. කළුතරුනොත් රත්නපුරේට ගිහිල්ලා. කළුතර කෙනෙකුත් ඉන්නවා. ඒකත් හොඳයි. සමහරලාට කළුතර කට්ටිය එහෙ පදිංචි වෙලක් දන්නේ නැහැ. ඒකත් දන්නේ නැහැ නේද? කොහොමවත් කමන්නේ. රත්නපුරේ මේ තියෙන සියලුම ඔබ එකතු කරපු රිච් ලුක් ආයතනට ඇවිල්ලා ගනුදෙනු කරපු ඔබට ලබා දීපු කූපන් එක ෆිල් කරලා දාපු කූපන් පත්. මේ අය අතරින් අපි සූදානම් වෙනවා දවසේදීත් මෙන්න තව එක් ජයග්‍රාහකෙක් බිහි කරන්නට. iPhone 17 Pro ජංගම දුරකථනයේ හිමිකාරීත්වය කාට ලැබෙන්නේ කියලා බලන්නයි මේ සූදානම් වන්නේ. අපි සූදානම් තවත් වාසනාවන්ත දෑතකට ආරාධනා කරන්න මේ වෙලාවේදී. මෙන්න රත්නපුරයට යන සූදානම් වෙන අතරේ අපි ආරාධනා කරනවා නන්දන එන්ටර්ප්‍රයිසස් අධිපති නන්දන කුමාර මහතාට බොහොම ගෞරවයෙන් ආදරයෙන් රත්නපුරේ ජයග්‍රහණය හිමි කර දෙන්නට. අපට පෙර පරිදිමයි මේ රත්නපුරයට යන්නේ. රත්නපුරේ එහෙම ලේසියෙන් හොයන්න බෑ. ඒකෙන් තව හොයන්න ඕන. අඩුම ගානේ ඔබතුමා විනාඩියක් වා කාලේ ගන්න ඕනේ මේකට. කොට මම try එකක් දෙන්න ඔබතුමාට. අම්මෝ මෙන්න මෙහෙන් අරගෙන මෙන්න මෙහෙට දාලා මෙන්න මෙහෙම දාලා අන්න එහෙම දාලා අස්සෙන්ම අරගන්න යටින්ම. නිකන් හරියට ඉල්ලමක් හොයනවා වගේ. නේ? මෑණික් ඉල්ලමක් හොයනවා වගේ. අන්න තව පොඩ්ඩක් අරහෙට ආන්න හරි. දැන් බලමු. තව පොඩ්ඩක් පහලට වෙන්න. නිල් මැණික් එහෙම තියෙන පහලින්මලු.
ඔය උඩින් එහෙම අහුවෙන්නේ නෑලු ඒවා. අන්න හොයාගත්තා. අන්න හොයාගත්තා. ආන් හම්බුනේ. එන්න ඔබතුමාත් මෙහෙට එන්න. ගොඩ. හරි. අපි සූදානම් මේ ජයග්‍රාහී නාමය ප්‍රකාශයට පත් කරන්නට. ඇත්තරම මේ ඒත් ඇවිල්ලා කාන්තාවක්. ඔව්වනේ කාන්තාවක්. iPhone 17 Pro ජංගම දුරකථනයේ ජයග්‍රාහී අවස්ථාව හිමි කරගන්නේ රත්නපුරය ගොරොක්ගොඩ කියලා තියෙන්නේ ගොරොක්ගොඩ රත්නපුර මේ කවුද MK කියන්නේ මං හරි කියලා MK වජිරාමල් කාන්ති ඔබයි ජයග්‍රහණය හිමි කරගන්නේ MK වජිරා මල්කාන්ති ගොරොක්ගොඩ රත්නපුරය මෙන්න අපි අධීක්ෂණ මණ්ඩලය ලබා දෙමු. බොහොමත් විශ්වතුන් දෙන ඔබතුමාට රත්නපුරය හරි. රත්නපුරෙත් හරි දැන්. රත්නපුරේ වෙනකොට අපි දැන්ට ජංගම දුරකථන 3ක හිමිකාරීත්වය ලබා දීලා තියෙනවා. අද දවසේදී ශාඛා 5ක් තියෙනවා. ඔබ දන්නවා රිච්ලුක් ආයතනයේ විශේෂයෙන්ම මහරගම, කොට්ටාව, කළුතර, රත්නපුරය, මීගමුව. ඉතින් අපි සූදානම් වෙනවා ඊළඟ ශාඛාවට යන්න. ඊට කලින් අපි ආරාධනා කරනවා අපි එළියට යවමු මේ කට්ටිය. දැන් හිතනවා ඇති මේ අපිත් ආවනේ රිච්ලුක් ආයතනයට. හැබැයි රිච්ලුක් ආයතනට ඇවිල්ලා ඔබ බලන්න ඔබ මේ දවස්වල ඇඳන් ඉන්න ඇඳුම මොන වගේද කියලා. ඔබ රිච්ලුක් එකෙන් ගත්ත ඇඳුමක් වෙන්න ඇති. ඔබට කට්ටිය කොහොමද කිව්වේ? ෂා ලස්සන ඇඳුමක්. නීට් එකට තියෙන ඇඳුමක්. ලුක් එකට තියෙන ඇඳුමක්. රිච් පෙනුමක් තියෙන ඇඳුමක් තමයි ඔබ ඇඳගෙන ඉන්නේ කියලා. ඒ වගේම තමයි ඔබ සමහර වෙලාවට තෑගි භාණ්ඩයක් ලබා දුන්නා නම් තෑග්ගක් දුන්නා නම් නෑගම් යනකොට නෑගිවල් වලට යනකොට මොනවා හරි දෙයක් අරගෙන ගියා නම් රිච්ලුක් ආයතනයෙන් ඔබට ඒ ප්‍රශංසාව හිමි වෙනවා විතරක් නෙමෙයි අද ජයග්‍රාහී අවස්ථාවකුත් හිමි කරගන්නට අවස්ථාව තියෙනවා. අපිට තව iPhone 17 Pro ජංගම දුරකථන දෙක ජයග්‍රාහී අවස්ථාව ඔබට ලබා දෙන තියෙනවා. ඊළඟට අපි සූදානම් වන්නේ කොහෙටද යන්නේ? ඊළඟට අපි කොහෙටද යන්නේ? ඊළඟට අපි යන්න සූදානම් වන්නේ කොට්ටාවට. අපි යන්න සූදානම් කොට්ටාවට. මෙන්න කොට්ටාවේ ජයග්‍රහණ හිමි කරගන්නේ කවුද කියලා බලන්නයි සූදානම් වන්නේ. අපිට අරගෙන එන්න මේ කොට්ටාවේ ඔබ shopping කරපු ඒ කූපන් ෆිල් කරලා දාපු ඒ බොක්ස් ටික තමයි අපට මේ ලැබෙන්නේ. මෙන්න කොට්ටාවේ ජයග්‍රහණය කාගේද? අපි බලමු. අද දවස බොහොම සුන්දර දවසක්, ජයග්‍රාහී දවසක්. ඒ වගේම ඔබට අද දවස අපි විශ්වාස කරනවා වාසනාවන්ත දවසක්. ඒ වාසනාව මුළු ලංකාවෙම 5 දෙනෙකුට හිමි වෙනවා. මේ 5 දෙනාට වාසනාව හිමි වෙන්නේ ලේසි පහසු වාසනාවක් නෙමෙයි. විශේෂයෙන්ම තමන්ගේ හීනයක්, ඒ හීනය තමයි අනිත් අයත් පාවිච්චි කරනවා නම් රිච් එකට ඉන්න අයත් iPhone එකක් පාවිච්චි කරනවා නම් ඇයි මට පාවිච්චි කරන්න බැරි කියලා හිතන ඔබට ඔන්න පාවිච්චි කරන්න අවස්ථාව ලබා දෙනවා 5 දෙනෙකුට අපි. ඒ තමයි iPhone 17 Pro ජංගම දුරකථන 5ක් ලබා දෙන මේ දැවන්ත දිනුම් ඇදීම සිද්ධ කරන වෙලාව. මෙන්න කොට්ටාව ශාඛාව. කොට්ටාවේ තව තියෙනවා. සේරම දාන්න එකක්වත් බොක්ස් එකේ තියන්න එපා. සේරම දාන්න ඕන. අන්න එහෙම. රයිට් තව තියෙනවා. තව බොක්ස් දෙකක් තියෙනවා. ඒ දෙකත් අරගෙන ඉමු අපි. කොට්ටාව හෝමාගමින් ඇවිල්ලා තියෙනවා, පන්නි පිටියෙන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කොහෙද ටිකක් දුර පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ කොහෙද? බිබිලෙන් ඇවිල්ලා තියෙනවා. කොට්ටාවට බිබිලෙන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කොහෙද? මහරගම ඉඳලත් ඇවිල්ලා තියෙනවා. මහරගම ශාඛාවට එනද කොට්ටාවේ ශාඛාවට ඇවිල්ලා තියෙන කොහොම හරි. මත්තේ ගොඩින් ඇවිල්ලා තියෙනවා. මත්තේ ගොඩ නම් අල්ලපු ඇටේ හින්දා හොඳයි. පන්නි පිටියෙන් ඇවිල්ලා තියෙනවා. පිළිම තලාවෙන් ඇවිල්ලා තියෙනවා. අනුරාධපුරෙන් ඇවිල්ලා තියෙනවා. එහා පැත්තේ එකක් තියෙනවා අනුරාධපුරෙන්. සෑහෙන ඇවිල්ලා තියෙනවා. ඌරගස්මන් හන්දියෙන් ඇවිල්ලා තියෙනවා. දෙනියායෙන් ඇවිල්ලා තියෙනවා. මේ හැලිච්ච ඒවත් තියෙනවා මේ පැත්තේ. මේ ටිකක් දාමු. මෙන්න කොට්ටාව. කොට්ටාවට රිච් ලුක් එකට ආපු අයගේ කූපන් පත් ප්‍රමාණය තමයි මේ අපිට දකින්න අවස්ථාව ලැබෙන්නේ. මේ අය අතරින් මෙන්න සූදානම් වෙනවා දවසේදී ජයග්‍රාහී අවස්ථාව හිමි කර ගන්නට අපි බොහොම ගෞරවයෙන් ආදරෙන් ආරාධනා කරන්න ඕන.
සමින්ද්‍රා හෝල්ඩින් පුජ්ජලික සමාගමේ අධිපතිතුමනි ශාන්ත විජයකුමාර මහත්මයාටයි මේ ගෞරවනීය ආදරණීය ආරාධනාව. ඔබතුමාගේ අතින් අපි සූදානම් වෙනවා අද දවසේදී මේ 4 වෙනි ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව තෝරා ගන්න. දැන්ටම ජයග්‍රාහිකාව 3 දෙනෙක් ඉන්නේ. අඩුම ගානේ අර පඩිපෙලේ බලන් හිටපු. එහෙම නැත්නම් අර shopping කරනකම් මල්ලා කරතියන් හිටපු. ඒ ජයග්‍රාහකයෙකුට අපි අවස්ථාවක් ලබා දෙමු අද. ඔව් try කරන්න. මේ මැද්දෙන් ගන්න ඕනේ. මේ කොට්ටාවනේ. කොට්ටාව ලේසි පාසු නෑ. ඒ පයින්නවා. වාසනාව එපා කියලා පයින්නවා. මා සපෝට් එකක් දෙන්න ඔබතුමාට. මේ ඉස්සරහට එන්න කම නෑ. මේ පැත්තට අන්න එහෙම. හරි බලන්න ওই පැත්තෙන්. ඔබතුමාට ලේසි පැත්තකින් පහක් මාව පහෙන් එකක් තෝරගත්තා. කවුද මේ? එන්න බලන්න ඔබතුමා. මෙන්න ජයග්‍රහණය කරගන්නේ කවුද? කොට්ටාවට ඔබ ආවා. ඔබ ඇවිල්ලා ඇඳුම් පැළඳුම් මිලදී අරගෙන රුපියල් 7000කට වැඩි හින්දා ඔබට කූපන් එකක් මේ සමාජිකයෝ ලබා දුන්නා. ඒ කූපන් එක ෆිල් කරලා ඔබ බොක්ස් එකට දැම්මා. ඒ බොක්ස් එකෙන් මෙතුමා අතින් මෙන්න මට හමු වෙනවා. කවුද මේ නම? සාමාන්‍යයෙන් එහෙම සිතුවිල්ලක් අපිට ආවහම ඒ සිතුවිල්ලත් ඉටු වෙනවා කියලා කියනවනේ. එහෙම අහිංසකයෙකුට තමයි මේක ඇදලා තියෙන්නේ. බලන්න කවුද කියලා. මේ බලන්න වටරැක පාදුක්ක. වටරැක පාදුක්ක මේ ජයග්‍රහණය හිමි කරගන්නේ RGK සදරුවන්. RGK සදරුවන් ඔබයි ජයග්‍රහණය හිමි කරගන්නේ. කොහොම හරි අහිංසකයෙකුට chance එකක් දුන්නා. හොයාගත්තා. අන්න දැන් ඉන්නවා කාන්තාව 3 දෙනෙක් ඉන්නවා. ඒ වගේම අපි වගේ පිරින් පාර්ශවයේ එක්කෙනෙකුත් ඉන්නවා. දැන් නම් හරි. දැන් ඔන්න ඔහොමයි යන්නේ. දැන් කොහොම වුණත් අපිට ජංගම දුරකථන 4ක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. තව එකම එකක් තියෙනවා. ඒ ජංගම දුරකථනේ කොහෙටද යන්නේ? ඒ ජංගම දුරකථනේ යන්නේ ටිකක් දුරට යනවා. කොහෙටද? ටිකක් දුරට කිව්වහම අපි යනවා ඔය ගාල්ල මාතර පැත්තේ ඉඳලා නෑ කොළඹ එනකොට ඕනනම් කළුතරින් බහින්න පුළුවන්. මෙහේ ඉඳලා මේ පැත්තට යනවා නම් ඒත් කළුතරින් බහින්න පුළුවන්. කළුතරින් බැස්සනම් රිච් ලුක් එකකට ගියා, shopping කරගත්තා, ගෙදර ගියා. මෙන්න අපි යන සූදානම් කළුතර ශාඛාවට ඊට කලින් මේ ටික අපි ඉවත් කරන්න සූදානම්. මෙන්න අපි ඉවත් කරනවා මේ ටික. මේ ටික ඉවරයි දැන් අපි. ඊළඟට කළුතර විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මෙන්න කළුතර. එහෙම නැත්නම් අවසාන ජයග්‍රාහී අවස්ථාව හිමි කරගන්නයි මේ හිමි කර දෙන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු ඇත්තටම කවුද මේ ජයග්‍රාහී අවස්ථාව හිමි කරගන්නේ කියලා. අද දවසේදී රිච් ලුක් ආයතනය ඔබට ලබා දෙන ජයග්‍රාහී අවස්ථාවන් 5ක් iPhone 17 Pro ජංගම දුරකථන 5ක් ඔබට ලබා දෙනවා. 4ක් දැන් අවසන්. වෙන අවසාන ජයග්‍රාහී අවස්ථාව හිමි කරගන්නයි සූදානම් වෙන්නේ. අපි ආරාධනා කරනවා අපේ කළුතර අපිට කළුතර ටික අරගෙන එමු. මේ අන්තිම අපි මුලින්ම අපේ මෙන්න කළුතර මාර්තු 6 වෙනිදා ආරම්භ වුණේ අප්‍රේල් 13 වෙනිදා අවසන් වුණේ. මාර්තු 6 අප්‍රේල් 13 මෙන්න මේ කාල සීමාව ඇතුලේ ඔබ එකතු කරපු කූපන් පත් අපි අතේ තියෙන දැන්. කළුතරට කොහොමද මේ ජයග්‍රාහී අවස්ථාව හිමි වෙන්නේ? රිච් ලුක් ආයතනයට ඔබ ආව නම් ඔබ ඇඳුම් පැළඳුම් භාණ්ඩ මිලදී ගත්තා නම් ඒ අවස්ථාවෙන් ඔබට ලැබෙන අනගි ස්වර්ණමය අවස්ථාව තමයි මේ අපි සූදානම් වෙනවා අද දවසේදී ජයග්‍රහණය ලබාගන්නේ කවුද කියලා ඔබට ප්‍රකාශයට පත් කරන්න. දැනටමත් ජයග්‍රාහී අවස්ථාවන් 4ක් ලැබිලායි තියෙන්නේ. මේ අවසාන අවස්ථාව කළුතරට යන්න සූදානම් වෙනවා. කළුතරට යන්න සූදානම් වෙන්නේ අපි සූදානම්. බලමු මතුගමින් ඇවිල්ලා තියෙනවා. ගාල්ලෙන් ඇවිල්ලා තියෙනවා. නාගොඩ කළුතරින් ඇවිල්ලා තියෙනවා. බණ්ඩාර ගමින් ගිහිලා තියෙනවා. පානදුරින් ගිහිලා තියෙනවා. මතුගම ඉඳලා ඇවිල්ලා තියෙනවා.
පිටිගල ඉඳලා අවිලා තියෙනවා, පයාගල ඉඳලා අවිලා තියෙනවා. ලංකාව වටෙන්ම කළුතරට අවිලා තියෙනවා. මොකද හේතුව මේ අවුරුද්දට කලින් සමහර වෙලාවට කළුතර බෝධිය වඳින්න ගියත් ඔබට කළුතර රිච් ලුක් එකට ගිහිල්ලා එන්න පුළුවන්. සමහරවල් කළුතර බීච් එකට ගියත් ඔබට කළුතර රිච් ලුක් එකට ගිහිල්ලා එන්න පුළුවන්. ඒ අහල පහල තියෙන හින්දා ඔය අනේන ගමන් කාට කොහොම කොයි විදියට වුණත් රිච් ලුක් ආයතනට ගොඩ වෙලා එන්න පුළුවන්. ඒ ගොඩ වෙලා ආවත් ඔබට වාසී කියන එක මේ වෙලාවේ මතක් කරන්න ඕන. මම මුලින් කිව්වාගේ කළුතර ටිකක් වැඩි යන එන ගමන් ගොඩක් අය ගිහිල්ලා තින්නේ කළුතරට කොහෙද? මං හිතන්නේ සෑහෙන්න වැඩි අවස්ථාවක් බලමු. බේරුවල ඉන්නවා, හොරණේ ඉන්නවා, මොරන් තුඩුවේ ඉන්නවා, දොඩම් ගොඩ ඉන්නවා, සෑහෙන්න ඉන්නවා. මේක විශේෂයෙන් මතක් කරන්න ඕන කළුතර ටිකක් ගොඩ වැඩිනේ. ගොඩ වැඩි කියන්නේ මොකද්ද? ජන ප්‍රසාදය වැඩි කියන එක. ඒතර මේ ජන ප්‍රසාදය වැඩි නම් ජන ප්‍රසාදය තියෙන කෙනෙක්ම තමයි මේ ජන ප්‍රසාදය වැඩි ගොඩෙන් දිනුම් ඇදීම සිද්ධ කරන්න ඕන. තාම නම කියන්නේ නම කියන්න ටික වෙලාවක් ගන්නවා. ඊට කලින් අපි සූදානම් වෙනවා. තව තියෙනවා කළුතර තව තියෙනවා. ලේසි වෙන්නේ නැහැ. ලේසි වෙන්නේ නැහැ කළුතර. කළුතර සවුත්, බණ්ඩාර නායකපුර, කළුතර නෝත්, වස්කඩුව, පයාගල, කතරගම, වාද්දුව, බද්දේගම, බෝපිටිය, හික්කඩුව, අර මුලින් සඳහන් කළා වගේ ලංකාව හතර වටින්ම ඇවිල්ලා තියෙන කළුතරට පුතා ටික කමාරු වගේ නේද? ඔබලා දාන්න. හරි. දැන් ඔහොම මේ ටික උඩට දාන්න. මේ උඩට දාන්න. මේ ටික උඩට දාන්න. අන්න හරි. උඩට දාන්න. සේරම දැම්ම නේද කළුතර? රිචුක් ආයතනයට ඔබ ආවා නම් මෙන්න මේ ආකාරයට මාර්තු 6 ඉඳලා අප්‍රේල් 13 වෙනකන් ඔබ කළුතර ශාඛාවට ගියා නම්, එහෙම නැත්නම් ඔබ මීගමුවට ගියා නම්, එහෙම නැත්නම් මහරගමට ආව නම්, කොට්ටාවට ආව නම්, රත්නපුරයට ආව නම් ඔබ මතක තියාගන්න ඔබ එකතු කරපු ඒ කූපන් පත් අතරින් තමයි අද දවසේදී මේ දිනුම් ඇදීම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එක ජයග්‍රාහී අවස්ථාවක්වත් අපි ඉවත යවන්න සූදානම් නැහැ. ඒකත් අපි අවස්ථාවක් කරගත්තා. මම හිතන්නේ අපිට එළිය නැහැ කොලයක්වත්. හරි. සියල්ලම තියෙනවා මෙතන. මේ අවසාන දිනුම් ඇදීම iPhone 17 Pro ජංගම දුරකථනයේ හිමිකාරීත්වය කාටද? මේ අවසාන හිමිකාරීත්වය දැනටමත් ජංගම දුරකථන 4ක් ඔබට ලබා දීලා ඉවරයි. හඳ වටා යන ගමනට අරගෙන යන අවසර ලබා දුන්න එකම ජංගම දුරකථනය සන්නාමය තමයි iPhone කියලා කියන්නේ. ඒක නිසා ඒක ඔබටත් ලැබෙන අවස්ථාව ඔබට රටවට අරගෙන යන්න මෙන්න රිචුක් ආයතනයේ shopping කළා නම්. ඉතින් මේ අවස්ථාව උරුම කරලා දෙන්නයි සූදානම්. වනේ දැනටමත් කාන්තා පාර්ශවයේ 3 දෙනෙකුට ලැබුණා, පිරිමි පාර්ශවයේ 1 කෙනෙකුට ලැබුණා. මේ අවස්ථාව කාටද ලැබෙන්නේ? මේ අවස්ථාව ලබා දෙන්න පින්වන්ත සුරතකට මුළු ලංකාවම ආදරය කරන, මුළු ලංකාවම ගරු කරන, මුළු ලංකාවම ඇගේ හඬට ප්‍රිය කරනවා. අපි ආරාධනා කරන් සූදානම් ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ආදරණීයම සොඳුරුම ගායන ශිල්පිනියකට චරිතා ප්‍රියදර්ශනී පිරිස් ආදරණීය අපේ ලොකු අක්කට ආරාධනා කරන් සූදානම්. මොකද හේතුව අපි නිවේදන ශේෂ්ත්‍රයේ ඉන්නකොට අපි යාලා දිහා බලාගෙන තමයි හැදුනේ. ඒක නිසා අපිට යා ලොකු අක්කත් වෙනවා. අපි ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන් ආදරෙන්. පොඩි කාරණාවක් කියන්න ඕනේ යා එනකොට ජීවිතේට වයසට යන්නේ නැහැ යා. මේ විදිහටම තමයි පුංචි කාලේ දැක්කේ. දැනුත් ඒ විදිහටම තමයි දකින්නේ. හරි. ඔයාට තියෙන්නේ කළුතර. පේනවනේ. ඔයාට ආදරය කරන මිනිස්සු වගේම තමයි කළුතරට ආදරය කරපු මිනිස්සු. රිච් ලුක් එකට. ඒක හින්දා මෙන්න මේ අය අතරින් අපිට එක්කෙනෙක් තෝරලා දෙන්න. ඕන එකක් කරන්න පුළුවන්. ඔයා කියන මං කරලා දෙන්න. මොකද්ද කරන්න ඕන? හරි. මේන් ටිකක් එළියට දානවා. ඕකේ. හරි. එන්න. මල්ලි කෙනෙක් කියන සපෝට් එකට එන්න. අම්මා ඒක තමයි. එන්න මල්ලි. මේ රිච් ලුක් එකේ ඉන්න නියම කඩවසන් අපේ තරුණයෝ ටිකක් මෙන්න මේ ටික එළියට දාන්න. එළියට දාන්න. ආන්න හරි. දැම්මා. තව අර ටිකක් දාන්න. අර පැත්තේ. ආන්න. ආයි කෙලින්ම වෙනසක් සිද්ධ වෙන්නේ මෙතන.
එතුමිය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. තව දාන්න. මැද්දෙන් මේ මෙතන මැද්දෙන් අන්න හරි. ඕකේ තව දාන්න. සෑහෙන තියෙන මේ කළුතර පේනවා නේද? ඉවරයක් නැහැ කොච්චර දැම්මත් උල්පත වගේ උනනවා කූපන්. ලක්ෂ ගණනින් රිච් ලුක් ආයතනට ඇවිල්ලා තියෙන්නේ. ලේසි පාසු නෑ. අපි බලමු. තවත් මේ මෙච්චර එළියට දාලත් තව උනනවනේ උල්පත වාගේ ඉවරයක් නෑනේ කියලා තමයි කියන්නේ. හරිද? තව ඕන තව අර. හරි. පතුලෙම ඉන්න පුළා. දැන් මොකද කරන්න ඕන? තව ටිකක් දාන්න. ඔයාලට මෙහෙම දෙන්නද මම මෙහෙන් ටිකක්. ලේසි පාසු නැති වැඩ. නිවේදක වුණාම මේවත් කරන්න ඉගෙන ගන්න ඕන. මෙන්න. මෙතන. මෙතන. හරි. මෙතන. මේක. ඔන්න හරි. ඔන්න. අම්මෝ මෙච්චර දිනුම් ඇදීන් කරා අවුරුදු ගාණක් තිස්සේ. මෙච්චරම් දුක් විඳින්නේ නැහැ. මේ පළවෙනි වතාවට මෙච්චර දුකක් විඳේ. හැබැයි යා හින්දේ දුක විඳත් කමක් නැහැ කියලා හිතනවා. හොයාගත්තා. කොහෙන්ද හොයාගත්තේ? බලන්න ඔයාම කියන්න කොහෙද මේ? හරි. එක කැලලක් හොයාගත්තා. හරි. මොකද මේ තුඩු ගලනේ? තුඩු ගල. හරි. මෙන්න ජයග්‍රහණී අවස්ථාව. මේ කළුතර ශාඛාවේ ජයග්‍රාහී අවස්ථාව හිමි කර ගන්නේ iPhone 17 Pro ජංගම දුරකථනයේ හිමිකාරීත්වය ලබා ගන්නේ තුඩුගල දොඩංගොඩ ඉඳලා ආපු මෙන්න කවුද මේ KKDE සමීර ඔබයි ජයග්‍රාහී අවස්ථාව හිමි කරගන්නේ KKDE සමීර දොඩංගොඩ ඔබ ජයග්‍රාහී අවස්ථාව හිමි කරගන්න බොහොම ස්තුතියි අමාරුවෙන් හතිත් එක්ක ඔන්න ඔහොමයි අපි දිනුම් ඇදීම් සිද්ධ කරනු ලැබුවේ අපේ ගෞරවනීය අධීක්ෂණ මණ්ඩලයට මේ සියල්ලක් තිරණ කරන අතරතුරේදී විශේෂයෙන් මතක් කරන්න ඕන මේ තියෙන්නේ මේක තාම අන්බොක්ස් කරලා නැහැ මේ තියෙන්නේ ජංගම දුරකථනය iPhone 17 Pro ජංගම දුරකථනයයි ඔබට ලැබෙන්නේ මෙන්න පහක් අද දවසේදී අපට ලබා දෙන්න හැකියාව ලැබුණා විශේෂයෙන්ම ලෝකයේ තියෙන හොඳම සන්නාමය සහ ලෝකේ ඉන්න ගොඩක් අය උපරිමයෙන් ගන්න try කරන සන්නාමය අද rich look එකේ shopping කළාම ඔබට ලැබෙනවා. ඉතින් ඔබට අපි කියන්නේ rich look ආයතනයට එන්න මුලින් සඳහන් කළා වගේ ඔබ ආවට ඔබට පාඩුවක් නැහැ. මොකද හේතුව rich එකට අඳිනවා නම් look එකක් තියෙන අඳිනවා නම් ඔබට rich look එකේ ඕන තරම් ඇඳුම් පැළඳුම් තියෙනවා. ඒ විතරක් නෙමෙයි භාණ්ඩ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ශාඛා පහක් තියෙනවා. අය මතක් කරනම් කළුතරට යන්න පුළුවන්, රත්නපුරයට යන්න පුළුවන්, මීගමුවට යන්න පුළුවන්, මහරගමට යන්න පුළුවන්, කොට්ටාවට යන්න පුළුවන්. ඔය කොතන ආවත් ඔබට සැලකිල්ල එක වගේ. හොඳම හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා ලංකාවේ ඉන්න සුපිරි සිදුම නිහතමානීම ආදරණීය කාර්ය මණ්ඩලය. බොහොම සිනාමුසු මුහුණින් ඔබ පිළි අරගෙන ඔබට බොහොම පහසුවට වැඩ කටයුතු කරගන්න අවස්ථාව ලබා දෙන කාර්ය මණ්ඩලයක්. ඒ වගේම තමයි ඉහළ කළමනාකාරීත්වය බොහොම ආදරෙන් ඔබට සලකනවා විතරක් නෙමෙයි ප්‍රමිතියේ ගුණාත්මක භාවයේ නිෂ්පාදන ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වගේම බොහොම සාධාරණ මිලකට ඔබට ඒ සියල්ල ලබා දෙනවා. වගේම විශේෂ ඩිස්කවුන්ට් වරප්‍රසාද සියල්ලක්ම ඔබට උරුම කරනවා. වගේම අවුරුදු කාලෙට මේ වගේ ගජවාසි ඔබට ලබා දෙනවා. ලබන අවුරුද්දේ මොකක් වෙයිද? ඒක අපි ඔබට තියෙනවා ලබන අවුරුද්ද වෙනකම්. ලබන අවුරුද්දේ රිච් ලුක් එකේ ඉන්න Facebook එක තියෙනවා. Facebook එකේ ඔබට සියලු තොරතුරු අපි එකතු කරනවා. මේ සජීවී විකාශය වගේම තවත් ගොඩක් දේවල් එකතු කරන්න සූදානම් වෙනවා. එහෙනම් අද දවසේදී ජයග්‍රහණය ලැබූ සියලුම ජයග්‍රාහී අයට අපේ ගෞරවනීය ආදරණීය උණුසුම් සුබ පැතුම් එකතු කරනවා. එහෙනම් ජයග්‍රහණය සමරන්න ඔබට යථා කාලයේදී මේ සියල්ලක් ඔබේ අතට එකතු කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධීක්ෂණ මණ්ඩලයට අපේ ගෞරවනීය ආදරණීය ස්තුතිය පළ කරනවා. බොහොම ස්තුතියි කාර්ය බහුල වුණත් අපිත් එක්ක අත්වල බැඳ ගැනීම සම්බන්ධව අපේ ආදරණීය ස්තුතිය ජයග්‍රාහී අවස්ථාවන් ලබා දෙන්නට අපිත් එක්ක අත්වල බැඳගත්ත ඔබටත් අපේ ආදරණීය ගෞරවනීය ස්තුතිය පළ කරනවා. එහෙනම් ඉතින් අද දවසේදී ඔබෙන් සමුගෙන යන්නයි සූදානම් වන්නේ. රිච් ලුක් එක හිටියොත් හැමදාම ඔබ දිනුම් ඒ වගේම පිළිවෙලට ලස්සන්ට ජීවිතේ ගත කරන්න ඔබට හැකියාව ලැබෙනවා. සුබ දවසක් සියලු දෙනාටම. ජය වේවා.